මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම නිදහස්. ජනපති සමස්ත ජාතියටම කියයි. ශ්‍රී ලංකාවේ මින් පසු සුළු ජාතීන් නැහැ. ඇත්තේ රටට ආදරය කරන හා නොකරන ජාතීන් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. දිස්වසරක ඝාතන සංස්කෘතිය නිමයි. ඝාතකයාගේ ඝාතනය වූ සිරුර මුළු ලොවම හඳුනා ගනී. ඝාතකයාගේ මල සිරුර දැකීමත් සමග සමස්ත රටවැසියන්ගෙන්ම ජයഘോഷා. මාතෘභූමියේ නිදහස සමරා හෙට මුළු රටටම නිවාඩු. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කොට ත්‍රස්තවාදය විනාශ කොට දැමීම ගැන ඇමරිකා රජයෙන් දැඩි ප්‍රශංසා. ශ්‍රී ලංකා මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තයන්ගෙන් මුදාගෙන අවසන් බව ජනපති ජාතියට දැනුම් දෙයි. ත්‍රස්තවාදී ශාපයෙන් අපගේ මාතෘභූමිය බේරා ගැනීමේ දෙවන ජාතික නිදහස් සරගලය විජයග්‍රහණය කළ පුවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතියට දැනුම් දෙනු ලැබුවේ අද පාර්ලිමේන්තුවේදීය. මුළු රටම ජාතික දජ ලෙලදමින් රටේම ජනතාව ජාතිකානුරාගයෙන් උදම්ව සිටි මොහොතක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ළඟා වූයේ පෙරවරු 9:40ට පමණය. කතානායක විජයමු ලුකුබණ්ඩාර, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතුරුන් විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සභාගැබ වෙත කැඳවාගෙන යනු ලැබින. පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය ජනාධිපතිතුමාටින් ආරම්භ වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කළ අතර අනතුරුව මුළු රටම ත්‍රස්තවාදයෙන් මුදාගත් පුවත සමස්ත ජාතියම බලා සිටි එම අභිමානවත් උදාන වාක්‍ය රටටම හඬනගා ප්‍රකාශ කිරීමේ ඓතිහාසික අවස්ථාව උදා විය. ලොව දරුණුම ත්‍රස්තවාදයේ පරාජය කළ මෙම ඓතිහාසික විජයග්‍රහණය ජාතියට දැනුම් දුන් ජනාධිපතිතුමා. දැනටමත් දන්නා පරිදි අපේ මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසానයි. ශ්‍රී ලංකාවේ සෑම බින් අඟලක් තුලම මෙතෙන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණයි. පසුගිය දශක 3ක පමණ කාලයක් තිස්සේ අපේ රටේ භූමියෙන් 3/1 පමණ භූමි ප්‍රදේශයක මේ ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන නීති ක්‍රියාවට නැංගුණේ නැහැ. 2005 ජනාධිපතිවරණයෙන් මා ජය ලබන විට උතුරේ හා නැගෙනහිර පළාතේ කොටි පොලිසිය තිබුණා. කොටි අධිකරණ තිබුණා. කොටි බැංකු තිබුණා. නොතිබිනේ කොටි පාර්ලිමේන්තුවක් පමණයි. දැන් අපි ඒ සියල්ල සදහටම අවසන් කර තිබෙනවා. ඒත් අද මේ අලුත් සැසිවාරය හැරෙන්නේ මේ උත්තරීතර ව්‍යවස්ථා දායකයේ බලය වර්ග කිලෝමීටර් 65332ක භූමි ප්‍රදේශය පුරා එක හා සමානව පැතිර පවතින රටකයි. කරු කතානායකතුමනි, ඒ ගැන ඔබතුමාට විශේෂයෙන්ම සතුටු වෙන්න පුළුවන්. මේ කරු මන්ත්‍රීතුමාලා 225 දෙනාටම ඒ ගැන විශාල ලෙස සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට අද මුළු මහත් ජනතාවටම භුක්ති විඳින්න පුළුවන්. 2005 ජනාධිපතිවරණයේදී මා ජයග්‍රහණය කරවන්න දායක වූ සියලු ජනතාවට, සියලු දේශපාලන පක්ෂවලට හා පසුව රජය පවත්වාගෙන යාමට දායක වූ සියලු දෙනාටම අද ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. කරු කතානායකතුමනි, අප මීට වසර 3මාරකට පෙර ජාතිය හමුවේ තිබූ ඓතිහාසික ලියවිල්ල වූ මහින්ද චින්තනයේ සඳහන් පරිච්ඡේදයෙන් කොටසක් මේ මොහොතේ මා මතක් කළ යුතුව තිබෙනවා.
මේ රටේ නිදහස උත්තරීතරය කිසිදු බෙදුම්වාදයකට මම ඉඩක් නොතබන්නෙමි. කිසිම අයෙකුට අප රටේ ජනසම්මත වාදය විනාශ කිරීමට මම ඉඩ නොදෙන්නෙමි. සියල්ලන්ගේ ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට ගරු කිරීම, කිසිවෙකුට බලය යොදා හිරිහැර නොකිරීම, පුද්ගල නිදහස හා සමාජ නිදහස සුරැකෙන නව සමාජයක් බිහි කිරීම මගේ බලාපොරොත්තුවයි. එය මහින්ද චින්තනයේ අරමුණයි. LTTE සතුව ප්‍රබල යුදාවි තිබින ගුවන් යානා, නෞකා, සබ්මරීන් නවීනතම යුදාවි ඊට ඇතුළත් වූ බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. LTTE මුදල් ඒකක පවා නිකුත් කළේය. ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන ක්‍රියාදාමවලට LTTEන් ප්‍රබල බලපෑම තිබුණි. ඊළාම් රාජ්‍ය ගොඩනැගීම LTTE අරමුණ විය. එවැනි ත්‍රස්තවාදයක් ශ්‍රී ලංකාව තුලදීම පරාජය කිරීම විශිෂ්ටත්වයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය. මේ භයානකම දේවලින් හැදුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේදීම පරාජය කිරීම කිසිවකටත් දෙවනි වන්නේ නැහැ. ඒ නිසා අපි ත්‍රස්තවාදීන්ගේ භාෂාවෙන් උත්තර දෙන්න ගියේ නැහැ. ත්‍රස්තවාදීන් යුද්ධය ඉල්ලනකොට අපි දුන්නේ මානුෂික මෙහෙයුම, අතක තුවක්කුවක්, අතක මානව හිමිකම් ප්‍රඥාප්තියක්, උරහිසේ ප්‍රාණ අපකරුවන්, හදවතේ දරු සෙනහසක් දරාගෙනයි අපේ සෙබළු මේ මානුෂික මෙහෙයුමට පිටත් වුණේ. LTTE පරාජය කිරීම දෙමළ ජනතාවගේ විජයග්‍රහණයකි. දෙමළ ජනතාවට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමිව තිබින. ඒත් ඔවුන් අනාථභාවයට පත් කිරීමේ ක්‍රියාදාමයක LTTE නිරත විය. ත්‍රස්තවාදයට සහාය දැක් වූ සියලු පුද්ගලයන් දෙමළ ජනතාවගෙන් සමාව ගත යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි දෙමළ ජනතාව LTTE ත්‍රස්තවාදීන් නිසා අද ඉතා අසරණ දුක්ඛිත තත්වයකට වැටිලා. යුද්ධයට ඇදගෙන යාමෙන් බේරාගන්න දෙමව්පියන් තමන්ගේ සිව්මැලි දියණිය බලයෙන් ගැබ් ගන්න සැලසුවේ දෙමළ ඉතිහාසයේ කවර යුගයේද? පත්තිනි මාතාවගේ ආරක්ෂාව ලබන දෙමළ දූවරුන් මේ තත්වයට ඇද දැමුවේ කවුරුන්ද? කහ දියරෙන් දෝවණය කරලා කොහොඹ අත්ෙන් සනීප ආරක්ෂාව සලස්වපු කතරගම දෙවියන්, ඝන දෙවියන් නැබදුබු දෙමළ ජනතාව කූඩාරම් වලට ගෙන ගිහින් අනාථ කළේ කවුද? දෙමළ ප්‍රජාව ඉතිහාසයේ සිටි පහත්ම අඩියට ඇද දැමුවේ LTTEයි. ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නගපු, ඒ වගේම ඔවුන්ට ආධාර කළ කවුරුත් අද මේ දෙමළ මෑණිවරුන්ගේ දෙපා නැමැද සමාව ගත යුතු වෙනවා. විදේශයන් වල ජීවත් වෙමින් ත්‍රස්තවාදීන්ට මුදලින් උපකාර කළ උදවිය තමන්ගේ ජනතාවට ආදරයක් තිබේ නම් යලිත් ත්‍රස්තවාදයට උදව් නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් නැතැයි රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.